අදත් මගේ channel එකට එකතු වුණ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගලන්ට පේන විදිහට ඩිස්කස් ලව පේනවා ඇති. මුලින්ම කියන්න ඕනේ මේ අවුරුද්දේ පටන් ගන්නවත් එක්කම ඔයගලන්ට මම ඩිස්කස් මාළුන්ගේ පැටව ඇවිල්ලා තිබ්බ නිසා ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් දැම්මා. බලපු නැති කෙනෙක් ඉන්නවනේ උඩ link එකකින් ගිහින් බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කරන්න හදන්නේ මේ පැටව සාර්ථක වුණේ නැහැ. ඒකට හේතුව තමයි බිත්තර දැම්ම දිගටම බිත්තර දැම්ම බිත්තර සාර්ථක වුණේ නැහැ පැටව වෙන තරමට. ඊට පස්සේ අන්තිමට 6 විඩයක් විතර දැම්මන් පස්සේ තමයි මේ විදිහට පැටව වෙන තරම් සාර්ථක වුණේ. හැබැයි ඕගොල්ලන්ට මේකෙදි පැහැදිලි කරන්න ඕනේ දැන් ඕගොල්ලන්ට මේ ටැංකිය පේනවා ඇතිනේ. ටැංකිය පේන විදිහට මේක කමියුනිටි ටැංක් එකක්. ඒක නිසා කමියුනිටි ටැංක් එක මේ වගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකක් ගියාම අපිට පැටවුන්ව ආරක්ෂා කරගන්න තියෙන හැකියාව හරිම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒක නිසා දවස් කීපයක් පැටව ආවට පස්සේ මගේ පැටව ඩිස්කස් දෙන්නගේ පැටව තනියෙන් පීනන්න හදනකොට පැය කීපයක් යන්නත් කලින් අනිත් මාළු ඔක්කොම කෑවා. මෙතන ප්‍රශ්නේ වෙන්නේ අනිත් මාළු ඔක්කොම අයින් කරන්නත් බෑ. ඒක නිසා පැටව හදන්නත් පුළුවන් කමක් නැහැ. ඒකෙදි තේරුම් ගන්න ඕනේ ඕගොල්ලන් එකම දේ තමයි බ්‍රීඩින් ප්‍රොසෙස් එකක් කරනවා නම් මාළු බ්‍රීඩ් කරනවා නම් ඕගොල්ලන්ට වෙන මාළුත් එක්ක හදන්න පුළුවන් කමක් නැහැ. මම මේ වීඩියෝ එකෙන් ඒ උත්සාහය තමයි කරන්න හදන්නේ. ඕගොල්ලන් ගොඩක් දෙනෙක් කියලා තියෙනවා බ්‍රීඩින් ගැන වෙන වීඩියෝ කරන්නේ නැහැ කියලා. මොකද මම ඒක ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඕගොල්ලන්ට දෙයක් කරනවා නම් නිකන් කොලයක් බලාගෙන නිකන් පින්තූර දදා කියලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික වෙන්න ඕන නිසා තමයි මම ගොඩක් දුරට බ්‍රීඩින් වීඩියෝස් කරන්නේ නැත්තේ. කොහොම හරි දැන් මේ ඩිස්කස් අපි මේ පෙයා එක යොදාගෙන අපි මේගොල්ලන්ව බ්‍රීඩ් කරන්න try කරන නිසා දැන් අපි බලමු කොහොමද මම try කරන්නේ මේ දෙන්නව බ්‍රීඩ් කරන්න කියලා. ඒ කියන්නේ ඕගලන්ට මතක තියෙනවා නම් මතක ඇති අපි ටැංකියක් හැදුවා ගප්පි මාළු ටැංකියක්. ඒ මාළු ටැංකියේ දැන් මාළු නැහැ. මාළු ඔක්කොම අයින් කරලා සමහරක් අයට දීලා ඉල්ලපු අයට දීලා මාළු ඉතුරු ටික මං අයින් කරා. ඒක නිසා ඒ ටැංකිය නිදහස්ව හිස්ව තියෙනවා. ඒක නිසා ඒ ටැංකිය යොදාගෙන අපි මේ මාළු දෙන්න දාලා ඩිස්කස් බ්‍රීඩින් ප්‍රොසෙස් එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඕගලන්ට මේ ටැංකිය පේනවා ඇති. මුලින්ම මාළු දෙන්නව අල්ලගමු. අල්ලගෙන අර ටැංකියට දාමු. එතනින් එහාට කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා බලමු. ඕගලන්ට පේනවා ඇති මේ ටැංකිය. මම මුලින්ම කියන්න ඕනේ මේ ටැංකිය හොඳට සයිකල් වෙච්ච ටැංකියක්. මේක දිගටම දුවපු ටැංකියක්. මේකේ මාළු ඉඳලා මාළු ටික අයින් කරා විතරයි. ඒක නිසා හොඳටම සයිකල් වෙච්ච ටැංකියක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩිස්කස්ලා වහදන්න පුළුවන් තරම් උපරිම හැකියාව තියෙනවා. ඒක නිසා අපි ඩිස්කස්ලා දෙන්නව දාගමු. මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරන්න ඕනේ මෙතෙන්දි හැන්ග් ඔන් බෑක් ෆිල්ටර් එකක් තමයි මේ ටැංකියේ තියෙන්නේ. ඒක නිසා වතුර වල ප්‍රෙෂර් එක අඩුයි. මේ දෙන්නට බොහොම සාමකාමීව මේ දෙන්නට මේ ටැංකියේ ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත් දේ තමයි වතුරේ විශේෂයෙන් පැටව දැම්මොත් හරි බිත්තර දැම්මොත් හරි ඒවට හානි නොවෙන්න අපිට මේ ඔයගලන්ට පේන විදිහට හැන්ග් ඔන් බෑක් ෆිල්ටර් එකේ ඉන්පුට් එකට ස්පොන්ජ් එකක් වගේ ගහ ගන්න වෙනවා. නැත්නම් ඒ ඉන්පුට් එකේ කෑලි අතරින් මේ පැටව ඇදිලා යන නිසා ඔයගලන්ට පේන විදිහට පොඩි ස්පොන්ජ් කෑල්ලක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ ඩිස්කස් මාළුන්ට බිත්තර දාන්න පුළුවන් වෙන විදිහට උදව් වෙන විදිහට ඔයගලන් ලොග් එක පේනවා ඇති. මේ රිෆ්ට් වුඩ් එකේ හරි බිත්තර දාන්න පුළුවන්. බොහෝ දුරට ඒගොල්ලන් මෙච්චර දවස් අනිත් ටැංකියේ නම් බොහෝ දුරට දැම්මේ වීදුරුවේ. ඒක නිසා කියන්න බෑ කොහොමද ඒගොල්ලන් වීදුරුවේ දායිද නැත්නම් කොටේ පාවිච්චි කරයිද කියලා. ටිකක් කොහොමත් අපි මෙහෙමයි දාපු ගමන්ම අපිට දකින්න හම්බෙන්නේ නෑ මේගොල්ලන් පැටව දානවද නැද්ද කියලා. ඒක නිසා ඕගොල්ලන්ට බොහෝ දුරට මේ වීඩියෝ එකෙන් පස්සේ වෙනස් වීඩියෝ එකක් විදියට තමයි ඒක දකින්න හම්බෙන්නේ. ඒක නිසා මේක සයිකල් වෙලා තියෙන නිසා අපි මේකට මේ මාළු දෙන්නව දාගන්නවා. විශේෂයෙන් අර ඉන්පුට් එක හදාගත්තා ඕගොල්ලන් දකින්න නැති ඒ වගේ ඉන්පුට් එකක් තියෙන්න හොඳ නෑ. ස්පෙෂලි ඕගොල්ලන්ට බ්‍රීඩින් ප්‍රොසෙස් එකක් කරනවා නම් ස්පොන්ජ් ෆිල්ටර් එකක් වගේ පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද ස්පොන්ජ් ෆිල්ටර් එකකින් පැටවුන්ට හානියක් වෙන්නේ නැහැ. පැටවුනුත් ටිකක් ලොකු වෙනකන් ඒගොල්ලන්ගේ දෙමව්පියොත් එක්කම හදන්න ඕනේ නිසා ඒ වගේ ටැංකියක් දීර්ඝකාලීනව පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට තමයි හදාගන්න ඕනේ. ඒක නිසාම තමයි මම මේ ටැංකිය තෝරගෙන තියෙන්නේ. දැන් අපි ඩිස්කස් දෙන්නව දාගමු මේ ටැංකියට.
ඔන්න දැන් අපි මේ දෙන්නව දාගත්ත විශේෂයෙන් කියන්න ඕනේ මේ දෙන්නව ටැංකියෙන් අල්ලගත්තු ගාම එහෙම්මම දැම්ම හේතුව මේ ටැංකිය එකම කිසිම ටැංකියක pH එක වෙනස්කමක් නැහැ ටෙම්පරේචර් එක වෙනස්කමක් නැහැ ඔක්කොම එකම මට්ටමේ තමයි තියෙන. ඒක නිසා ටැංකියෙන් ටැංකිය ලේසියෙන් මාරු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක නිසා තමයි ඇක්වමේෂන් මුකුත් දෙන්නේ නැතුව කෙලින්ම ටැංකියට දැම්මේ. ඒක නිසා දැන් දාපු ගමන් නම් කොහොමද මේව වෙන්නේ නැහැ බ්‍රීඩින් ප්‍රොසෙස් එකක් යන්නේ නැහැ. ඒගොල්ලන් ටැංකියට හුරු වෙන්න පරිසරයට හුරු වෙන්න සෑහෙන කාලයක් යයි. අපි බලමු කොහොමද ඒ වැඩේ වෙන්නේ කියලා. අපි ඩිස්කස් ලව බ්‍රීඩ් කරන්න වෙනම ටැංකියකට දාපු නිසා මේක මේන් ටැංක් එකනේ. ඒක නිසා මේකේ පොඩ්ඩක් ලස්සන අඩු වෙච්ච නිසා මේකේ ලස්සන පොඩ්ඩක් වැඩි කරගන්න බ්ලූ ඒන්ජල්ස්ලා 6 දෙනෙක් ගෙනත් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මාර ලස්සනක් තියෙනවා. මේගොල්ලන් අර ලයිට් එක දැම්මහම මාර ලස්සනයි. මේ දවස්වල ලයිටින් පොඩ්ඩක් අවුල් නිසා කලර් එක හරියට පේන්නේ නැහැ. ඒ වුණාට මාර ලස්සනක් තියෙනවා. අනිත් මාළුත් එක්ක කමියුනිටි එකක් වුණාම දැන් අපි මේ ටික දාගෙන වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට පොන්ඩ් එකේ අප්ඩේට් එකක් වගේම පොන්ඩ් එකට අලුත් මාළුවෙක් එකතු කරා. ඒකත් බලන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. අලුත් එක්කෙනෙක් ගෙනාවා මේ මෙහෙමයි. දැන් මෙයා ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉමුකෝ. මෙයා රෙඩ් ඩෙවිල් කෙනෙක්. ඔයගලන්ට පේන ඇති රතු පාට එක්කෙනෙක් නෙමෙයි කහ පාට එක්කෙනෙක්. සෑහෙන ලොකුයි. ඔස්කල දෙන්නට වැඩිය පොඩ්ඩක් ලොකු ඇති. මෙයා ෂොප් එකේ ඉඳලා කෝල් කරලා මං ඇහුවාම කිව්වා ගන්නයි කියලා. එයාට හදන්න බැරි කමට තමයි ගෙනත් දීලා තිබුණේ. ආස හිතුන හේතුව තමයි මෙයා මේ ගොඩක් ඉන්ටරැක්ට් කරනවා. ඇඟිල්ල දැම්මහම ඇඟිල්ල කන්නම එනවා. ඒ කියන්නේ ඒ තරම් නිකන් ළඟට එනවත් නෙමෙයි. දැන් මගේ ඔස්කල දෙන්න නිකන් ළඟට එනවනේ. මූ ඇඟිල්ල කන්නම පැන එනවා. ගොඩක් ඇග්‍රෙසිව්. ඒක නිසා මට හිතුණා පොන්ඩ් එකට දාන්නයි කියලා. ගේන්න ඕනි කියලා. මොකද මේ රෙඩ් ඩෙවිල් හදන අයත් ගොඩක් ප්‍රසිද්ධ මාළුවෙක් රෙඩ් ඩෙවිල් කියන්නේ. ඒක නිසා මට හිතුණා පොන්ඩ් එකට ගෙනත් දාමු කියලා. දැන් අපි මෙයාව ඇක්වමේට් වෙන්න දාගෙන අපිට වැඩ කීපයක් කරන්න තියෙනවා. මුලින්ම පොන්ඩ් එකේ වතුර පොඩ්ඩක් අයින් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි නිකන් හරි දැන් ඇග්‍රෙෂන් එකක් ආවොත් එන්නේ ඔස්කලා හරි පීගොක් බාස් එක්ක හරි තමයි. පීගොක් බාස් නම් කරන්නේත් නැති තරම් ඔස්කලා දෙන්නගෙන් තමයි ඔස්කලා තුන් දෙනාගෙන් තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නයක් එන්නේ. ඒක නිසා නිකන් හරි එළියට පැන්නොත් කියලා ටිකක් මාළුත් එක්ක ඇක්වමේට් වෙන්න. ඒක නිසා තමයි අපි වතුර අඩු කරන්නේ. පොඩ්ඩක් අඩු කරලා භාගයක් වතුර අඩු කරගමු. වතුර අඩු කරගෙන මෙයා ටෙම්පරේචර් ඇක්වමේට් එකක් දුන්නාන් පස්සේ ඊට පස්සේ තවත් විශේෂ දෙයක් තියෙනවා. රෙඩ් ටේල් කැට්ෆිෂ් ලට ෆීඩ් කරන්න ඕනේ. දෙන්නව ෆීඩ් කරේ නෑ දැන් දවස් 2කින් විතර. ඊයේ දුන්නද? පෙරේදා කොහෙද දුන්නේ? ඒක නිසා ඒකෙත් ෆීඩින් පාර්ට් එකක් ඔයගොල්ලන් මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්කම තියෙන. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් එකතුලා ඉන්න. මෙයාව දාගමු. මේ දැක්කත් දඟලනවා. මෙයාව දාගමු. ඉස්සෙල්ලා අපි ෆීඩ් කරලා ඉමු. අපි ඔව් ඔස්කලගේ සයිස්ම තමයි. ඔස්කල දෙන්නගේ සයිස්ම තමයි. ඒ සයිස්ම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. තාම කට්ටිය ළඟට යනවා බලන්න. හරි යනවා ළඟට අර. එකට යනවා. ඒකින් දවුලක් කෙනේ ගන්න නැහැ. එකම සයිස් නිසා පොඩක් තියලා පරිසරයට හුරු වෙන්න තියලා අපි පස්සේ බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පීකොක් බාස් දැන් අතින් කන්න හුරු වෙලා ඉන්නේ. වෙලාවකට එනවා. අර එක්කද? එන්න එයා කල්පනා කරලා ආයි ටික වෙලාවක් ගිහලා ආයි හිතනවා එන්න ඕනේ නැහැ කියලා. මේ ටයිසල්නොස් අන්න එයා ගත්ත එකක්. කො එන්න මෙහෙන්
මෙතන අවුවට ආවම ඕගොල්ලන්ව පේන්නේ නැහැ අනේ වීඩියෝ එකේ. ඒකනේ මට කරන්න බැරි. එන්න. ඔයාට ඕන? එපා. කතා කරා වෙන්නෙත් නැහැ. ආයි මම බොරුවට දෙන්නත් ඕන. තේරුමකුත් නැහැ. ඕනිද? ඔක්කොම කනවා නිති ඔයත් කන්න. ඔයාට එක. එන්න. ඔන්න මෙන්න තියෙන. ඔන්න මෙන්න. අත්තා. දැන් ඔක්කොම හෑන්ඩ් ෆීඩින් පුරුදු වෙලා ඉන්නේ. මං ඒකනේ මං නිකන් එකපාරට මේ කෑම දාන්නේ නෑ. කෑමට පුරුදු කරගන්න ඕන හින්දා මගේ අතට පුරුදු කරගන්න ඕන හින්දා මම හැම වෙලාවම අතට එනකම්ම ඉන්නවා. නැත්තම් දෙන්නෙම නෑ. ඒ විදිහට තමයි ඉතින් පුරුදු කරගන්න වෙන්නේ. නැතුව විදිහක් නෑ. බාස් බලනවා විතර එන්නේ නෑ. අරේට පාද මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් පේනවා ඉතින් ලොකු එක්කෙනා සෑහෙන ලොකුයි දැන් අඩි 2කටත් වැඩි. මෙයා හිමීට ලොකු වෙන්නේ. මෙයා ඒ තරම් වේගෙන් ලොකු වෙන්නේ නැහැ. මෙයා තමයි වේගෙන්ම ලොකු වෙන්නේ. එන්න. ඉතින්. අරේව දැම්මා. දාලා ඉවර වෙලා තමයි මේගොල්ලන්ට ෆීඩ් කරන්නේ. දාලා මහ ලොකු වෙලාවක් නැහැ. පොඩ්ඩක් එන්නකො වීඩියෝ එකේ පේන්න. මොකද්ද ඔය තරම් මේ ආඩම්බරකම? බැයි දෙන්න. එහෙනම් ඔන්න. කො. ඒක කෑවෙත් නෑ මෝඩයා. මෝඩ මාළුවා. අන්න කෑවා. අර එක්කද? පේන්නේ නෑ මේක. දැන් නම් හරියන්නේ නැහැ. දැන් නම් වහලයක් ගහන්න වෙනවා. හැබැයි අර වැඩේ තියෙන වහලයක් ගහන්න බෑ. මෙතන මේ පොල් ගහ තියෙනවානේ. ඒක හින්දා මේ පොල් අතු වැටෙනවා වෙලාවකට, ගෙඩි වැටෙනවා. සමහරක් වෙලාවට පොණ්ඩ එක ඇතුලේත් ගෙඩි. ඒක හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කන්නද? කවුද කන්නේ? කැරගෙන්න බා හොයාගන්න. හරි. ඔයද ඔයාලට තව එකක් ඕන? අන්න කෑවා. දැක්කද? ඔය ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති පොණ්ඩ එක අස් කරන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්ක මට කියන්න දෙයක් හිතුණා. මෙතන පේනවා ඇති අතන මෝටර් එක ෆුලි ඇරලා තියෙන්නේ. අතන මෝටර් එකේ කට නැහැ. ෆුලි ඇරලා තියෙන්නේ. මොකද මේ හේතුව ඇරලා තියෙන හේතුව මෝටර් එකේ ෆුල් ඉන්ටේක් එක ස්පීඩ් අප් කරන්න ඕන නිසා. මෙතනත් එහෙම තමයි. මෙතෙන්දි මං තිබ්බේ මේ කවරින් එක තමයි තිබ්බේ. හැබැයි ඒක නැතුව මම අරක දාන්න හේතුව තමයි ඔයගලන්ට පේන ඇති මං එතෙන්ට වෙනකොට ඉන්ටේක් එකට ෆුට් වැල් එකක් දාලා තියෙනවා. හැබැයි මේ ෆුට් වැල් එකේ ඔටෝ ගේට් එක ගලවන්න ඕනේ. ඔටෝ ගේට් එක තිබ්බත් කමක් නැහැ. ෆුට් වැල් එක දාලා තියෙනවා. ඔයගලන්ට පේන ඇති දැන් අරකට වැඩිය මේකේ කටවල් ටිකක් ලොකුයි. ඒ කියන්නේ කටවල් ගොඩක් තියෙනවා. ඒ වගේ මේක නිසා මෝටර් එකේ ෆුල් ස්පීඩ් එක ගන්න පුළුවන්. එතකොට මේකේ මෙතනින් මෝටර්ස් දෙකෙන්ම පම්ප් දෙකෙන්ම අතෙන්ට වතුර ගිහිල්ලා පොන්ඩ් එක ෆිල්ටර් වෙන වේගය පැයට ලීටර් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නිසා තමයි ওই විදිහට ඕපන් කරලා තියෙන්නේ. මෙතනත් කට නැහැ, ඉස්සරහ කට නැහැ. මෙතනත් අයින් කරලා ෆුට් වැල් එකක් දාලා තියෙනවා. ওই විදිහට තමයි අලුතෙන් දාපු මාළුවයි මේ ඉන්න වෙනදී. අවුලක් නැතුව ඉන්නවා මේ දෙවනි දවස. වරල් කැඩලා මේ අවුල් නැහැ, මුකුත් නැහැ. ෂේප් එකේ ඉන්නවා. පොඩ්ඩක් ඔස්කලා එක්ක පොඩ්ඩක් වලි දාගන්නවා. ඒ වුණාට අර ස්පේස් එක ලොකුයිනේ. ඒකින්ද ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. වීඩියෝස් ගැන පරක් වුණා. ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. වීඩියෝස් මුකුත් නැති හින්දා තමයි පොඩි මාළු හැමෝගෙම අලුතෙන් කරපු දේවල් එක්කම අප්ඩේට් එකක් ගෙනාවේ. ඔයගලන්ට අප්ඩේට් එකක් විදියට මේ වීඩියෝ එක ගෙනාවේ. ඒක නිසා මේ වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවම මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන් වතුර අයින් කරලා තියෙන්නේ. දැන් වතුර පුරවන්න ඕනේ. අදට ගිහින් එන්නම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමු.